වෙල්කම් කියලා පිළිගන්නවා මගේ යාළුවෝ සියලු දෙනාම. ඔයාලා අද ඉන්නේ ඩුබායි වල ලස්සනම ප්ලේස් එක. සාමාන්‍යයෙන් මට කියත හැකි මේක පොඩි සත්තුවත්තක් කියලා. පොඩි සත්තුවත්තක් කියලා කිව්වත් හරි. මොකද කියන්නේ මේකේ ලොකු සත්තු නෑ. ඔයාලා දන්න ලොකු සත්තු කියන්නේ මොකන්ද කියලා. හලි සහ ලොකු සත්තු මේකේ නැහැ. නමුත් ඊට අමතරව මේකේ ගොඩක් මේ ලෝකේ වඳ වී යන සත්තු ගොඩක් මේකේ ඉන්නවා කියලා තමයි කියන්නේ. තාම මම දන්නේ නැහැ. අපි ඇතුළට ගිහලා බලාගමු. මේ හැම එකම මේ වීඩියෝත් එක්ක හැම සතෙක් ගැනම බොහෝ දුරටම කියන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. ඊට පස්සේ මේක අපිට ගන්න පුළුවන්. ඒකේ සාමාන්‍ය එන්වයරන්මන්ට් එකම අපිට එළියනම්ම අර ෆීල් එකක් දීලා තියෙනවා. සාමාන්‍ය අපි සූ එකකට සාමාන්‍ය සත්වත්තකට ඇතුල් වෙන ෆීලින් එක අපිට දීලා තියෙනවා. සාමාන්‍ය මෙතන එන්වයරන්මන්ට් එක අතන තියෙනවා ටිකට් කවුන්ටර්ස්. ඒ කියන්නේ අපිට බුකින් දාලා එන්න පුළුවන්. ටිකට් ප්‍රයිසස් ඔක්කොම ආට කවුන්ටර් එකට ගියාට පස්සේ මේ පෙන්වන්නම්. ඒ වගේම සාමාන්‍යයෙන් අවුට්ඩෝර් එකේ නම් අපිට ෆීලින් එකක් දෙනවා. අපිට දැන් සත්වත්තකට ඇතුල් වෙන්න යන්නේ කියලා. ඒ වගේ ෆීලින් එකක් අපිට මේකෙන් අරන් තියෙනවා මේ එන්වයරන්මන්ට් එක අවුසාඩ් එක්කම. සාමාන්‍යයෙන් අපි ඇතුළට ගිහිල්ලා බලමු කොහොමද කියලා. එහෙනම් දිගට මැසේජ් දෙන්න වීඩියෝත් එක්කම. එහෙනම් බලාගන්න පුළුවන් එන්ට්‍රන්ස්. ඊට පස්සේ අපි බෑන්ගල් එක අරගෙන ඉල්ලලා මෙහෙම තියදා ගන්න ඕනේ. අලපේන ඇති අතන දුර ඉන්නවා. Have you been here before? I know, this is the first time here. We have some safety rules there. No touching, training area of the enemy. No food allowed inside. Alright. No drinks. Except water. First start from elevator level 4. Top to down. You can take picture with your flash. Alright. Okay. Have fun. Thank you. Yeah. Alright. So අතන තියෙනවා කැමරාව තියෙනවා. පොඩි වැඩක් තියෙනවා ඇත්ත. ඔව් ආරාම දා. Thank you. This way, yeah? Oh, thank you. දැන් එතනින් අපේ ෆොටෝස් ගත්තේ මොකද? එයාට පුළුවන් සාමාන්‍යයෙන් AI වලින් සාමාන්‍යයෙන් මම ඔයාලට පෙන්නන්න ඉස්සරහට අපිට ෆොටෝස් කොහෙන්ද බලා ගන්න පුළුවන් කියලා අපිට පර්චේස් කරන්න පුළුවන්. සාමාන්‍ය පොඩ්ඩක් බලමු අපි සාමාන්‍ය කොහොමද ප්‍රයිස් එක වෙන්නේ කියලා. ඊට පස්සේ අපි මේකේ ඒ කියන්නේ ටුවර් එක මේක ඉවර වුණාට පස්සේ අපි මේ QR code එකක දෙන්න මේ කාඩ් එක දුන්නට පස්සේ යාලා ස්කෑන් කරලා අපේ අර එතනින් ගාව ෆොටෝස් තැන් වලට එඩිට් කරලා ඒ කියන්නේ ඒව ඔටෝමැටිකලි එඩිට් වෙන්නේ. ඊට පස්සේ අපිට ඒක අවශ්‍ය නම් අපිට ඒක පර්චේස් කරන්න පුළුවන්. ඒ මිලදී ගන්න පුළුවන්. එහෙනම් දිගටම හැදීට ඉන්න වීඩියෝස් එක්ක. මේකේ ඉන්නේ සාමාන්‍ය පොඩි මාළු ටිකක්. ඒක ගේ නමක් ඇති කොහේ හරි ගහලා. නෝ. ඒ බෝඩ් එකේ ඉන්න මාළු ටික තමයි මේ ටැංකියේ ඉන්නේ. යාගේ මේ ටැංකියෙත් ඉන්නවා. ඔයාලා පේනවද දන්නේ නැහැ. ඇතුළට ආවා වගේ තමයි. එයා ගහක් තියෙනවා මල් ටැංකිය ඇතුලේ.
ඒක නම් හදාපු ගහ. Thank you. ජීවිතේට දැකලා මේ වගේ කුරුල්ලෙක් අපේ එනවාද මම නම් දැකලා නැහැ මුල් වතාව මම දකින්නේ ඒ හිතා ගන්න බැහැ රතු జాතිය මොකක්ද කියලා මම නම් ෆස්ට් ටයිම් තමයි දකින්නේ सामान्य दिनार मेरा सालम बेयो मैं जो आगे मास सामान लूँगे कीट सामान्य बीतराई सामान्य में के सामान लूँगे बीतराई मतलब मैं बगे दाल तीन ने मैं दाल तीनों सामान्य अटकटू आ गया तो मैं के सलाहन कर रहे हैं पर बात अटकटू आगे देखिए ला आप ओडी एटा दिए नो नमोते का एटा पैदी ने මේ නම් හිතන්නේ කුරුල් මේ නම් කුරුල්ලෙක්ගේ ඔළුවක් ඉස්තවල ඊට පස්සේ එතන මට මේ පොළ පාටට අතන මේ පොළ පාටට පේන්නේ හොට ඔන්න කුරුල්ලෝ ගහ ගන්නවා කුරුල්ලුන්ගේ වලිය බලා ගන්න පුළුවන් නේද තව කුරුල්ලෙක් ඉන්නවා පේනවාද මම ඉන්නේ දැන් 4 වෙනි තට්ටුවේ තමයි ඉන්නේ. අපි අනිවාර්යයෙන් මේකට ආවට පස්සේ උඩම ඒ කියන්නේ 4 වෙනිම තට්ටුවට එන්න ඕනේ. මොකද 4 වෙනි තට්ටුවේ ඉඳන් උඩ ඉඳගෙන පල්ලෙහාට මෙහෙගෙන තමයි. ඔයාලා දන්න සතෙක් තමයි මෙයා. මෙයාත් ඉන්නවා. මේ යමු බලන්න හොයන්න. එයා කොයිද කියලා ඉන්නේ. අතුරේ යනවා වගේ වැඩක් ආවරේ මේක එල්ලෙන පාලමක් තියෙන්නේ එන්න ඉන්නවා තව යාළුවෝ එයා නම් මොනවා හරි කනවා මෙයා ලොකු වැඩක එයා කනවා මොනවා හරි හරි හුරුතල් ඉතින් කතා කරන්න පුළුවන් නම් බයින නැත්තර මට මොනවා හරි වැස්ස වහින්න පටන් ගන්න තියෙන්නේ සාමාන්‍ය වැස්සක් වුණ මේක එයාලා පින්නක් වස්සන්නේ බලන්න මේක හදපු විදිය ඒක ආඩ එන වෙදී ගොරෝන එනවනේ ඒ වගේම බිදිලි ගහනවා ඇත්තට ඉතින් සත්තු අත්තකට වගේ ෆීල් එකක් තමයි
කවුද වතුරේ ඉන්නේ? මේක ඉන්නවා යෝධ. යෝධ කිව්වට ඉතින් අඩුසුත් එක බලනකොට ඉතින් යෝධයි. අර පේනවා ඇති වතුරේ ඉන්නවා. ඒකත් බලාගෙන අඩුසු රාදියා. මම හිතන්නේ ජෝඩුව. අපල්ලයක් වෙන්න ඕනේ මේ ඉන්නේ මෙතන ඉපදන්න. එමුරෙක් ඉන්න බලමු අපි ඉස්සරහට ගෙල්ලා. ඉමුරා. එනයිනේ. යා. ඔන්න මං අල්ලනවා. අම්මා ජාතිරි. Oh. Is it bite? They might bite, but they don't have venom. Oh yeah. This is a palm spiking. Okay. So they are considered a snake, it's just grab and things like that. Oh yeah. Oh. They are not very aggressive. No, because the more every time people touching, yeah. So now it's usually normal for him. This is my first time touching this animal. Yeah. Yeah, good. Thank you. Relax you. ආන පේනවා ඉතින් මේකේ ඉන්නවා හූනික්. එයා උග්‍ර විස සතෙක්ලු. ඒ කියන්නේ විස සාහිත්‍යම සතෙක්ලු. ගොඩක් ඔයාලා පේනවද මේ ගහත් එක්කම කියන්නේ සාමාන්‍යයෙන් ඔයාලා බලන්න ඕනේ මේ ගහත් එක්කම තව එකක් යහපැත්තෙන් ඉන්නවා. ඒ කියන්නේ ගහේ ස්වරූපය අරගෙන තියෙන්නේ ඒ සතා. සාමාන්‍ය කටුසු වර්ගයක් තමයි මෙයාලා. මෙයා නම් පුළුවන්. ඒ සාමාන්‍යයෙන් වැලි අස්සේ ඒ කියන්නේ වැලි අස්සේ තමයි මේ සතා ඉන්නවා කියන්නේ. උඩ කෑම දාලා තියෙන සාමාන්‍ය පණුව වගේ දාලා දෙන්නේ. ආන පේනවා ඉතින් සාමාන්‍යයෙන් අර ඒත් ගහේ ආකාරයට තමයි ඒ ගහේ ගහත් සාමාන්‍යයෙන් ඒ පාටයි. ඕත් ඉතින් ඒ සතත් සාමාන්‍යයෙන් ඒ පාටට හුරුයි. මූණ නම් සුදු පාටයි. ඒ පැත්තට එනවා එක්කෙනෙක්. මම හිතන්නේ එයා හිතන්නේ මම හරි කන්න දෙන්න හදනවා කියලා. තේනවා අන්න ළඟටම ආයි කැම එක එල්ලලා තියෙන්නේ නේද? තව එක්කෙනෙක් ඉන්නවා මෙතන. එයා නම් සැපටම දිදි පාටයි. එනවා සාමාන්‍ය පොඩි පියල්ලක් ඔයක් හදාලා දින මෙතන. මම හිතන්නේ මම ඉන්නේ පිටිපස්සේ. මම දින ඔළුව. ගොළු බෙල්ලෝ සෙකට තමයි ලංකාවේ නම් ඉන්න මේ ගොළු බෙල්ලෝ. තව ඉන්නවා මුතු කට්ටිය. මෙන්න කැරපොත්තා. සාමාන්‍යයෙන් මේ ලංකාවේ නෑ මේ වගේ කැරපොත්තෝ. මෙයාලා ගොඩක් මේ වඳ වී යන සත්තු කොට්ටාසයට තමයි මෙයාලා දාලා තියෙන්නේ. මේ කැරපොත්තේ. Yeah, thank you. This is called Madagascar hissing cockroach. If you like, you can tell this one also. It's fun. We have it. It's called giant African snake. Okay. So they coming from Africa. Namanya මේ ලංකාවේ වල මෙයාලා ගෙනල්ලා තියෙන්නේ ඇෆ්‍රිකන් කන්ට්‍රි එකෙන් තමයි ගෙනල්ලා තියෙන්නේ. ඇෆ්‍රිකන් මේ රටවල වලින් මේ හැකරවල මෙහෙට ගෙනල්ලා තියෙන්නේ. කාලට තියෙනවා දැන් මෙතන ලිම්බෙක් ඉන්නවා. එයාගේ වර්ණය සාමාන්‍යයෙන් කොළයි, තුඹුරුයි,
තව උඩ ආට පේනවාදී තරපේ එයා ඇස් දෙක අරගෙන ඉන්නේ ඔය ඉන්නවා කටුස්ස ඉන්නවා පාර දැකලා තියෙන ජීවිතේ කහ පාට ගෙම්බෝ එන්න ඉන්නවා කහ පාට ගෙම්බෝ කෙනෙක් ගොඩක් ඉන්නවා එන්න මෙතන ඉන්නවා තව ආට පේනවා ඇති ඔන්න කොළ පාටයි කළු පාටයි ගෙම්බා තව ඉන්නවා කළු පාටයි එනම් පිටිසක්කල ජීවි වගේ ඊට පස්සේ මෙතන නිල් පාටයි කළු පාටයි වර්ණ ගොඩක් තියෙන ගෙම්බෙක් ඉන්නවා මම මුලින්ම කිව්වේ අර අපි අර ෆොටෝ ගැහුවේ සාමාන්‍ය මේ වගේ අපිට මෙතෙන් දැවිලා පින් කරලා ගන්න පුළුවන් සාමාන්‍ය ප්‍රයිසස් වෙනස් වෙනවා අපි අවශ්‍ය කරන ෆොටෝස් වලට එන්නේ ඉන්නවා තව යාළුවෝ මෙයාලා පිඹුරු විශේෂත්වයක් තමයි වෙනවා ඉතින් පිඹුරු දෙන්නෙක් ඉන්නවා සාමාන්‍ය පිඹුරක සාමාන්‍ය අඩි 5ක් විතර දිග ආයේ මෙතන ඉන්න වවුල්ලු අඩි වවුල්ලු ටිකක් ඉන්නවා ඒ වගේම ඔයාලා දන්නවනේ ලෝකේ කියන්නේ හිමින්ම යන සතා මෙයා ඉන්නවා කියන බල අපි හොයාගමු කොහෙද කියලා ඉන්නේ මොකද ලේසි නෑ මේ පැත්තේ පොඩ්ඩක් සත්පුඩියක් හොයන්න ඔයාලා වෙනනේ තව සතෙක් ඉන්නවා නේද ඒ වගේම මතක් කරන්න ඕනේ මෙතන සමයකට හා වින්ටර් එකට ආවත් මේක ටෙම්පරේචර් කන්ට්‍රෝල් සමයකට ආවොත් සාමාන්‍යයෙන් දන්නවා මේ UAE එකේ ප්‍රශ්නේ කොහොමද කියලා සමයක. නමුත් මේක ඇතුළම ටෙම්පරේචර් කන්ට්‍රෝල් කරලා තියෙන සාමාන්‍යයෙන් මේ ස්ටෑන්ඩඩ් ලෙවල් එකට තියාලා තියෙන්නේ යාලා. ඒ නිසා සමයකේ ආවත් ප්‍රශ්නයක් නෑ තුලක්. ඉන්නවා කරන අරලා පිඹුරල්ලා ගොඩේ පොඩ්ඩක් වව අලලා නැහැනේ. නමුත් අතඩියක් හොද ගන්න පුළුවන්. වැස්සක් තියෙන. අපිට වෙන්නේ මාළු ටැංකියක්. මාළු ටැංකියක් පොළොන එක නම් ගැඹුරුයි. සාමාන්‍යයෙන් මීටර් 4ක් විතර ගැඹුරුයි මේ ටැංකිය. මුනේ ඉක්කයක් වගේ හිටයකුත් නෙවෙයි ඔයාලා පේනවා ඇති. ටෝච් එක හදන දොර අරින්න try කරනවා වහේව. සාමාන්‍ය ඉත්තෑවි කියලා ඉන්නේ. කැබැල්ලෑදකුත් නෙවෙයි එත්ත කූරු තියෙන්නේ හැබැයි මොකේ. එහෙනම් හරෝරි මෙයා දන්න කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න නම මෙයාගේ. හැබැයි ඉත්තෑවෙක් නෙවෙයි. හැබැයි තියෙන්නේ ඉත්ත කූරු. කූරු ඇතුළේ ඉන්නේ මේ සතු ජාතිවලු. බලමු ඔය ඉන්නේ. සාමාන්‍යයෙන් මේ ලයිට් එක ගහලා මොකද මේක සාමාන්‍යයෙන් අර ගහන්න බැරි වෙයිද? එහෙනම් මේ වීඩියෝ එක අදට අවසන්. thank you හැමෝම ඉවරනකම් මේ වීඩියෝ බැලුවට. අනිවාර්යෙන් මේ වගේ ලස්සන වීඩියෝස් තවත් මේ ඩුබායි වල මම කරන්න බලාපොරොත්තු වෙමින් සිටිනවා. අනිවාර්යෙන් මාව ඔයාලා subscribe කරලා නැත්නම් මාව subscribe කරලා තියාගන්න. bell icon එක all දාලා තියාගන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකේදී අනිවාර්යෙන් හම්බෙමු. thank you.